ලෙඩ රෝග කරදර අවුල් එනවා කර්ම විපාක විදියට. ඒ කර්ම විපාක විදියට එනකොට ඒ තමන්ගෙන් වෙච්ච කර්මයට ප්‍රතිවිරුද්ධ කර්මයක් පුණ්‍ය කර්මයක් සකස් කරනකොට අර ප්‍රශ්නේ නැති වෙලා. දැන් අපි උදාහරණයක් ගමුකෝ මේ ධර්ම දානය කියලා. එක පින්වත් මහත්මයෙකුට මේ යම් ආකාරයේ බරපතල උවදුරක් උපද්‍රවයක් රෝගයක් මේ උගුරේ හටගත්තා. ඊට පස්සේ ඒක අවදානං සහිත සත්කමකට යන්න නියම වුණා ඒ උගුරේ ආබාධය. ඉතින් ඒ වෙලාවේ මේ පින්වතුන් කළා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි ධර්ම දානයක් දුන්නා. මොකද උගුරෙන් කතා කරන්න බෑ. ඉතින් ධර්මයේ කතා කරවලා කියන්නේ මේ වගේ ධර්ම දානයක් දීලා පින් අනුමෝදන් කළා. ඊළඟට ශබ්ද පූජාවක් පැවැත්වුවා. ධර්මශාලාවකට බපල් වගේ ඒ ශබ්ද විකාශන යන්ත්‍ර පූජා කළා. ඊළඟ ඒ පින්කම කරලා යාලා මේ රෝගිය නැවත පරීක්ෂා කරනකොට අර උගුරේ තිබ්බ රෝගේ ඡායාවක්වත් නැහැ. ඡායාවක්වත් නැහැ. එහෙම සිද්ධි වුණා. ප්‍රතිවිරුද්ධ කර්ම සකස් කිරීම. Tamanට අඩුපාඩුව තියෙන තැනම බලන්න ඕන ඒකට විපාකේ සකස් කරගෙන. ඒ එක උපාසිකාවක් ওই දඹදිව ගිය වෙලාවේ අවසානයේ ඇවිල්ලා අඬලා කිව්වා ඒ උපාසිකාවට ඇවිද කියා ගන්න ටිකක් අමාරුවෙන් ඔය වඳිනවා. නමුත් එයා කල්පනා කළා මගේ කකුලේ අමාරුව බාධාවක් කරගන්න නැතුව සෑම තැනකම මේ බුද්ධ භූමිය වල පැදකුණු කර කර මම වඳිනවා කියලා. හොඳට පැදකුණු කර කර වැඳලා එයා ගිජ්ජ කූටේත් නැංගා ගිජ්ජ කූටේත් වැඳලා එයාට ආයතනෙමුත් කියලා ඒ කියන්නේ ඔයා යන්න එපා ඔයාට නගින්න අමාරුයි කන්ද කියලා. එයා නෑ මං කොහොම හරි නගිනවා කියලා. නැගලා ඇවිල්ලා බුද්ධ ගයාව වඳිනකොට හවස එයා මේ හෝටලේට ඇවිල්ලා යට ශරීරේ වෙනසක් බලනකොට උපතින්ම කකුලේ බකල් බවක් තිබිලා ඒ උපතින් කකුලේ තිබ්බ බකල් බව නැති වෙනවා. අර කකුල් දෙක බකල් උනේ පයින්ම කරපු කර්මයක්. ඒ කර්මය බුදුරජුන් උදෙසාම පියවර තියලා ඒ කර්මය නැති කරගත්තා. මේවනම් අවස්ථා ගොඩ තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කර ගැනීම. තමන්ගේ හිතන්න ඒතකට හැබැයි පින්පව් සහ පුණ්‍ය විපාක ඒවා තමන් දැනගෙන ඉන්න ඕන. අන්න ඒකට උපකාර වීම පිණිසයි පින් කරපු දිව්‍ය ලෝකවල විස්තර, අපායවල වල විස්තර, പ്രേතවත්තු, විමානවත්තු, පින්කම් වල ආනිසංස ඒවෝ නිතර දේශනා කරන්නේ ඒකයි. තමන්ගේ ජීවිතයේ ගැටලු වලට උත්තර හොයාගන්න. දැන් එක චර්ම රෝගයක් අවුරුදු 16ක 17ක 18ක වගේ මේ තරුණ දියණියක්. එයාගේ මුළු ඇඟේම කුෂ්ඨයක් දාලා ඒ කුෂ්ඨය සුව වෙන්නේ නැතුව. ඒ කෙල්ල මේ වගේ බණ අහලා ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කරන්න ඕන කියලා. ඇය ගිහිල්ලා දවස් 5ක් අනුරාධපුරේ නැවතිලා රුවන්වැලි සෑය මලු අතු ගාලා. අතු ගාලා සෑය වටේට සුවඳ පැන් ඉනවා. ඒ කෙල්ලගේ මේ කුෂ්ඨයේ ඕජාවෙන් ඇඳුම් තෙත් වෙනවා කියනවා. ඇඳුම් ඇලෙනවා කියනවා. ඉතින් කොහොම හරි මේ මහසෑය අතුපතු ගාලා සුවඳ පැන් ඉහලා සුවඳ මල් පූජා කරලා පිරිත් කියලා දවසෙම වත් කරලා එහි නැවතිලා. පස්වෙනි දවසේ එයාට ගොඩාක් අමාරු වෙලා වුණා වගේ. එයා එහෙම්ම නිදාගෙන හොඳට නිින්ද ගිහිලා අසනීප වෙලා. ඊට පස්සේ පහවදා උදේ නැගිටලා එයා බාත් รู ම් එකට ගිහිලා නාලා ඇඟ පිහින්න හදනකොට තමයි දැකලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කුෂ්ඨ සුව වෙලා. මේ අද කාලේ කතා කියන්නේ. මිනිසුන් නම් මං හිතන්නේ මිනිස්සු මේවා පිළිගන්නේද කියලා. හරිම භෞතිකවාදී මිනිස්සු. වෙනත් විකල්පයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අපි දැන් මේ පින්කම් ගැන කිව්වට ලෙඩකට බෙහෙත් කරන්න එපා කියලා කියන්නේ නැහැ නේ. බෙහෙත් කරන්න විසඳෙන්නේ නැති ප්‍රශ්නයකදී ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කරන්න. ඒකට හොඳටම අතීතයේ උපදෙස් දෙනවා අපිට. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ මාලිගාවට වැඩියට පස්සේ නැගණිය දාන බෙදන්න වැඩියේ නෑ. අහනවා කෝ අපේ නැගණිය කියලා. ස්වාමීනි නැගණියට කුෂ්ඨ රෝගයක් හැදුනා. ඇගේ වස්ත්‍ර තෙත් වෙනවා ඕජාවෙන්. ඇය එළියට බහින්නේ නැහැ කියලා. එන්න කියන්න කිව්වා. ඉතින් මුළු ඇඟම වහගෙන කියලා ආවා. මුළු ඇඟේම කුෂ්ඨේ. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බැලුවා. බලනකොට කලින් ජීවිතේ තවත් කාන්තාවකට ඉරිසියාවට එයාගේ ඇඳේ කහඹිලි වතුරලා. ඇඟ කහ කහ ඉන්න. දැන් කහ කහ ඉන්න ලඩක් දැන් හැදිලා මෙයාට. ඊට පස්සේ කල්පනා කළා ප්‍රතිවිරුද්ධ කර්මය. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ කර්මය තමයි කාන්තාවක් ගොඩාක් ලස්සන වෙන්නේ ආභරණ නිසා.
ඊට පස්සේ කිව්වා නැගණියනි නුඹේ සියලු ආභරණ අලෙවි කළා ඒ මුදලින් මිනිසු ආයු වරණ සැප බල උපද්දවන්නේ දානශාලාවේ. ආයු වරණ සැප බල. ඒ ආයු වරණ සැප බල උපද්දවන ශාලාවක් කරන්න කියලා දන්හලක් කරන්න. එතකොට ඒ දන්හල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නැගණිය ඒ විදිහට කළා. තමන්ගේ ආභරණ ටික විකුණන දවසේම ඕජාව ගන්න එක නතර වුණා කියන්නේ. තුවාල තියෙනවා. කහන ලෙඩේ තියෙනවා. දානශාලාව හදනකොට එයාත් ගිහිල්ලා වත් කරනවා ඒවා. ගඩොල් දෙනවා. අතුපතු ගන්නවා. බීම දෙනවා. ටික ටික කුස්ටි සනීප වුණා. දානශාලාව පූජා කරන්න හෙටයි කියලා මේ මොකද වුණේ ඇඟ වේලිලා ගියා. දානශාලාව පූජා කළා ඉවර වුණ දවසේ. එයාගේ ඇඟ සාමාන්‍යයෙන් රාජ කුමාරිකාවක වගේ සුකුමාල වෙලා කුෂ්ඨයක ඡායාවක් නැහැ. එහෙම වුණා ප්‍රතිවිරුද්ධ